සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ලාභෝ අලාභෝ ච යසාය සෝච නින්දා පසංසා ච සුඛං ත දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා ඒතේ ච ඤත්වා සතිමා සුමේධෝ අවෙක්ඛති විපරිණාම ධම්මේ ඉත්තස්ස ධම්මාන මතෙන්ති චිත්තං අනිට්ඨතෝ නෝ පටිඝාතමේති තස්සානුරෝධා අත්ථවා විරෝධා විධූපිතා අත්ථගතාන සම්ති පදංච ඤත්වා විරජං අසෝකං සම්මප්පජානාති භවස්ස පාරගුන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැම දිනාටම පින්බර වූ සැන්දෑවක් වේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් පළමු කොට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සැනසීම පමණයි අපට ඇති සදාතනික සැනසීම සදාතනික සහනය ඒ ධර්මයෙන් සැනසීම පිණිස නම් අප සත්පුරුෂයාගේ සෙවණේ රැඳිය යුතුය. සත්පුරුෂයාගේ සෙවණේ රැඳෙනකොට තමයි තථාගත ශ්‍රී සද්ධර්මය අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන නුවණැති ශ්‍රාවකයා විසින් ඒ දහම් කරුණු තමන්ගේ ජීවිතයට ගලපා ගැනීමෙහිලා දක්ෂතාව ඇති කර ගන්නට ඕන. ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයේ විෂයෙහි පමුණුවාගෙන ජීවිතය තුලින් පුරුදු කිරීමට කියනවා ධර්මයේ හැසිරීම කියලා. තවත් වචනයකින් කියනවා නම් අත්ත සම්මා පනිධි තමා යහපතෙහි පිහිටුවාලීම. එතකොට ඒ තමා යහපතේ පිහිටුවාලමින් ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයාට මේ අමයුරු ධර්මයේ ඇති සහන් සුවය පිළිබඳව වැටහෙන්නට පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ හෘදයාංගම ධර්මය සත්පුරුෂ ශ්‍රාවකයා යම් පමණකටද පුහුණුවට ගන්නේ පමණකින් ඒ ශ්‍රාවක මනස සංසුන් ඒ වගේම සුවදායක අවබෝධයෙන් යුතු ප්‍රඥාව පහළ වූ හදවතක් බවට පත් වෙනවා. එනිසා මේ ධර්මයේ ඇති ඒ අමා ජීවය සත්පුරුෂ ඔබ අත්විඳීම පිණිස කටයුතු කළ යුතුය. බුදුරජාණන් වහන්සේ තරම් ජීවිතය ගැන දත් ජීවිත ගමන ගැන දන්නා
සංසාරයේ ස්වභාවය දන්නා, සංසාරේ වගතුක දන්නා අන්ශාස්ත්‍රූවරයෙක් නැහැ. ලෝකෙ කොහෙවත්ම බුදුරජාණන් වහන්සේ තමයි අසම සම ශාස්ත්‍රූන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ මිනිසාට ඊතා ධෛර්ය සම්පන්නව උත්සාහෙන් සාක්ෂාත් කළ යුතු චතුරාර්ය සත්‍ය අවබෝධ කර දීම පිණිසයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම යනු දුක නැමැති ආර්ය සත්‍ය අවබෝධ කිරීම, දුකට හේතුව නැමැති ආර්ය සත්‍යය අවබෝධ කිරීම, දුක්ඛ නිරෝධය නැමැති ආර්ය සත්‍යය අවබෝධ කිරීම, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නැමැති ආර්ය සත්‍ය අවබෝධ කිරීමයි. දුක ආකාර තුනකින් අවබෝධ කරන්නට ඕන. එය ආර්ය සත්‍යයක් බව, එය අවබෝධ කළ යුතු බව, එය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළාය යන මෙන්න මේ වැටහීම. මේ ආකාර තුනෙන් නැත්නම් පරිවර්ත තුනෙන් දුක නැමැති ආර්ය සත්‍ය අවබෝධ කරනවා. සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන්. ඒකට කියනවා ත්‍රිපරිවර්තය කියලා. එතකොට දුක ආර්ය සත්‍යයක්. ඒක බොරුවක් නෙමෙයි. හුදු පැනවීමක් නෙමෙයි. තථාගතයන් වහන්සේ විස්මිත අවබෝධයෙන් දුටු අවබෝධ කළ කිසිවෙකුටත් ඒක එහෙම නෙමෙයි කියලා චෝදනා කළ නොහැකි. එහෙම නැත්නම් ඒ දුක්ඛාර්ය සත්‍ය වෙනස් කරලා අන්‍ය වූ දුක්ඛාර්ය සත්‍යයක් මම පනවනවා කියලා කෙනෙකුට චෝදනා එල්ල කළ නොහැකි පරම සත්‍යයක් තමයි මේ දුක්ඛාර්ය සත්‍යය. ආන්නේ විදිහට සත්‍ය අවබෝධ කරගන්න. එහිලා කෘත්‍ය තමයි ඒ ජාති ජරා ව්‍යාධි ආදී මේ දුක අවබෝධ කළ යුතුයි. නුවණින් අවබෝධ කළ යුතුයි. පරිඤ්ඤයං පිරිසිඳ අවබෝධ කළ යුතුයි. ඊළඟට ආන්නේ පිරිසිඳ අවබෝධ කළ යුතුයි මෙය කියලා පහළවන ඥාණයට කියනවා කෘත්‍ය ඥානය කියලා. ඊළඟට ඒ පිළිබඳව කෘතඥානය නැත්නම් පරිඤ්ඤාතං සංකෝහ පරිණාම දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතං. ඒ දුක නැමැති ආර්ය සත්‍යය මම විසින් පිරිසිඳ අවබෝධ කරනු ලැබුවා කියලා මෙන්න එහෙම ඥානෙ පහළ වෙන. එතකොට සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන් දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කිරීම. ඊළඟට එලෙසින්ම දුක්ඛ සමුදය අවබෝධ කිරීම. මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක්. ඒක ආයි වෙනස් කරන්න බෑ කාටවත්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වෙනස් කරලා වෙනත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක් මවිසින් පනවනමයි කියලා ලෝකේ කාටවත් අභියෝග කරන්නට බෑ. ඊළඟට ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව වූ කෘත්‍ය කුමක්ද? තංකොහපනිදා දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතම්බං. ඒ දුක්ඛාර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. දුකට හේතුව ප්‍රහාණය කළ යුතුයි යන මෙන්න මේ අවබෝධය මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී ශ්‍රාවකයා තහවුරු කරනවා. ඊළඟට දුක්ඛ සමුදය සම්බන්ධයෙන් කෘතඥානය කුමක්ද? ඒ දුක්ඛ සමුදය මම විසින් ප්‍රහාණය කළාය යන වැටහීම ඥානෙ පහළ වීම. එතකොට ওই විදිහට දුක්ඛ සමුදය ආර්ය සත්‍යත් පරිවර්ත තුනකින් අවබෝධ කරනවා. ඊළඟට දුක්ඛ නිරෝධාර්ය සත්‍යය. ඒකත් පරිවර්ත තුනකින් අවබෝධ කරගන්න ඕනි. සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන්. එතකොට දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ආර්ය සත්‍යයක් බව අවබෝධ කරනවා. ඒ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය වෙනස් කරලා අයින් කරලා අන්‍ය වූ දුක්ඛ නිරෝධයක් මම විසින් පනවනවයි කියලා ලෝකේ කාටවත් මේ උතුම් ධර්මයට අභියෝග කරන්නට බෑ. එනම් වෙනස් කරන්නට බෑ. එනම් දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පරම සත්‍යයක්. ඊළඟට දුක්ඛ නිරෝධය පිළිබඳව කෘත්‍ය ඥානය කුමක්ද? තංකෝ පනිදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බං. සාක්ෂාත් කළ යුතුයි, ප්‍රතිවේධ කළ යුතුයි යන මෙන්න මේ ඥානය පහළ වෙන්න ඕනේ දුක්ඛ නිරෝධය සමග. එතකොට එසේ පහළ වුණාට පස්සේ එසේ පහළ වීමත් සමගම ඊළඟට ඔහුට තහවුරු වෙනවා ඥානයකින් මේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය මම විසින් අවබෝධ කළා සච්චිකත කියලා පහළ වෙනවා. අන්නේ පරිවර්ත තුනට කියනවා දුක්ඛ නිරෝධය සම්බන්ධ වූ ත්‍යාකාරය කියලා. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය සම්බන්ධයෙන් ඔය පරිවර්ත තුනෙන් අවබෝධය ලබනවා. කොහොමද? මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය පරම සත්‍යයක්. ඒකයි වෙනස් කරන්න බෑ ලෝකේ කාටවත්. දුකට හේතුව නැති කරමින් දුක්ඛ නිරෝධය සාක්ෂාත් කර දෙන මේ උතුම් මාර්ග සත්‍යය ඒකාන්ත සත්‍යයක්. මේ මාර්ග සත්‍යය බැහැර කරලා වෙනත් මාර්ග සත්‍යයක්
මම විසින් පනවනවායි කියලා ලෝකෙ කිසිදු ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට මේ සංශෝධන කරන්න බෑ. ඊළඟට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව කෘත්‍ය ඥානය තමයි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව භාවිත කළ යුතුයි. භාවයේ තබ්බං ප්‍රගුණ කළ යුතුයි. වැඩි යුතුයි. සිතින් කයින් වචනයෙන් පුරුදු කළ යුතුයි. මෙන්න මේ ඥානය ඔහුට පහළ වෙන්න ඕනි මාර්ග සත්‍ය සම්බන්ධයෙන්. ඊළඟට මේ මාර්ග ආර්ය සත්‍ය මම පුරුදු කළා. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කළා කියලා ඥානෙ පහළ වෙනවා. එතකොට අන්නේ විදිහට ප්‍රතිපදාව සම්බන්ධයෙන් නැත්නම් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාාරය සම්බන්ධයෙන්ද ආකාර තුනකින් මේ ඥානෙ පහළ වෙනවා. එතකොට දැන් චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන්ම මේ පරිවර්ත තුන බැගින් ආකාර 12කින් මෙන්න මේ ඥානය පහළ වෙන්නට ඕන. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සිපතල මිගදායේදී මංගල ධර්ම චක්‍රය දේශනා කරද්දී ඒවම් ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූත ඥාන දස්සනං සවිසුද්ධං අහෝසි. මෙන්න මේ පරිවර්ත තුනක් සහිත ආකාර 12ක් සහිත ඥාන දර්ශනය මගේ හදවතේ පහළ වුණා මහණෙනි. ඒ පහළ වුණාට පස්සේ තමයි මම දෙවියන් සහිත ලෝකයේ සම්මා සම්බුද්ධත්වයේ ලැබුවෙමි කියා මේ ප්‍රතිඥා දෙන්නේ. එතෙක් මම ප්‍රතිඥා දුන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් දුක්ඛ පිරිසිඳ අවබෝධ කළ යුතු බව, සමුදය ප්‍රහාණය කළ යුතු බව, නිරෝධය සාක්ෂාත් කළ යුතු බව, නිරෝධගාමිනී ප්‍රතිපදාව ප්‍රගුණ කළ යුතු බව. ඔන්න ඒ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් ගත්තොත් සත්‍ය ඥාන. ඊළඟට දුක්ඛාරය සත්‍ය කියපු චතුරාර්ය සත්‍ය පරම සත්‍යයක්. නැත්නම් දුක පිළිබඳව ආර්ය සත්‍ය පරම සත්‍යයක්. දුක්ඛ සමුදය පරම සත්‍යයක්. නිරෝධය පරම සත්‍යයක්. නිරෝධගාමිනී ප්‍රතිපදා පරම සත්‍යයක් කියලා උට ඥානෙ පහළ වෙනවා. මේවා සහජාතව සිද්ධ වෙන දේවල්. මේ වැටහීම ශ්‍රාවක මනසෙත් එහෙමයි සහජාතව සිද්ධ වෙන්නේ. ඊළඟට මේ දුක පිරිසිඳ අවබෝධ කළ යුතුයි, සමුදය ප්‍රහාණය කළ යුතුයි, නිරෝධය සාක්ෂාත් කළ යුතුයි, මාර්ගය ප්‍රගුණ කළ යුතුයි. ඊළඟට දුක පිරිසිඳ අවබෝධ කළා, සමුදය ප්‍රහාණය කළා, නිරෝධය සාක්ෂාත් කළා, මාර්ගය ප්‍රගුණ කොට අවසන් කළාය ආදී වශයෙන් යන විදිහට මේ ඥාන දර්ශනය හදවතේ පහළ වෙනවා. ඒ පහළවීම තමයි පින්වතුනි පරිපූර්ණ පහළවීම තමයි චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම කියලා කියන්නේ. ඒ අවස්ථා 4කදී තමයි සිද්ධ වෙන්නේ. සෝතාපන්න වීම වශයෙන්, සකදාගාමී වීම වශයෙන්, අනාගාමී වීම වශයෙන් සහ අග්‍රඵලයේ වන අරහත්ත්වයේ ලැබීම වශයෙන්. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම විතරයි සංසාරයේ අපට තියෙන මේ සංසාර ගමනට තියෙන එකම විසඳුම. ඒකායන සැනසීම නැත්තං ඒකායන විමුක්තිය. ඒ වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ අමහිරු ධර්මය ශ්‍රාවකයන්ට දේශනා කළේ. එතකොට දැන් අපි මනුස්ස ලෝකෙට ආපු වෙලාවේ, සද්ධර්මය ඇහෙන වෙලාවේ මෙන්න මේ කාරණා වටහා ගැනීමට සිත යොමු කරන්න ඕන. ඒ උදෙසා මේ ජීවිතයේ ඇති යථා ස්වභාවය පිළිබඳව මේ සිත යොමු කරලා නැත්නම් තමන්ගේ යෝනිසෝ මනසිකාරය යොමු කරලා මේ ජීවිතයේ ඇති යථාව ස්වභාවය නුවණින් විමසන්නට ඕන. එහෙම විමසනකොට තමයි දැන් මේ ජීවිතය පිළිබඳව අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ප්‍රතිවේද වෙන්නට පටන් ගන්නෙ. එනිසා ජීවිතයේ විෂයෙහි මොනාතින් බැලුවත් කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි සනාතන සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය, තවත් ආකාරයකින් ත්‍රිලක්ෂණය. එතකොට ඒ ත්‍රිලක්ෂණය අවබෝධ වීම කියන්නේ එක පැත්තකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට. තවත් පැත්තකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම කියලා කියන්නේ ත්‍රිලක්ෂණ අවබෝධයට. මේවා බොහොම එකකට එකක් සම්බන්ධ ධර්ම. එතකොට යම් කෙනෙක් අනිත්‍ය ලක්ෂණය දකිනවා, නාම රූප පිළිබඳව දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය නුමනින් විමසා නැවත සිය දහස් වාරයක් බලනවා. එතකොට නාම රූප කොහොමද සකස් වෙන්නේ? ඒ නාම රූපයන්ගේ ප්‍රත්‍ය පරිග්‍රහණය කර නාම රූපයන්ගේ ප්‍රත්‍ය පරිග්‍රහ කිරීම කියලා කියන්නේ එක පැත්තකින් දුක්ඛ සමුදය හඳුනා ගැනීම. ඊළඟට නාම රූපයන් පිළිබඳව ප්‍රත්‍ය හඳුනාගෙන ඒ නාම රූප සකස් වන ප්‍රත්‍යය මොනවද? ඒවා හඳුනාගෙන ඒවා නිරුද්ධ වීම පිණිස කටයුතු කිරීම, නැත්නම් ඒවා නිරුද්ධ කිරීම, ඒ නාම රූප හට ගන්නා හේතු නිරෝධය තමයි අනිත් පැත්තෙන් දුක්ඛ නිරෝධය කියන්නේ. ඊළඟට ඒ උදෙසා පවතින ප්‍රතිපදාව තමයි සමථ විපස්සනා භාවනා මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එතකොට ඒක සීල සමාධි ප්‍රඥා වශයෙන් ජීවිතේ පුරුදු කරන්න ඕන. ඔන්න ඒ විදිහට පුරුදු කිරීම තුළ තමයි ශ්‍රාවකයෙකුට සදාතනික සැනසීම, සහනය ලැබෙන්නේ. ඒ වෙනුවෙන් ශ්‍රාවකයන් විසින්
බුද්ධ ගෞරවයෙන් යුක්තව මේ ධර්මය ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන ජීවිතයට ගලපා බලන්න ඕන. ජීවිතයේ දෙස සත්‍ය ඥානය පහළ වන ආකාරයෙන් එලෙසින් බලන්න පුළුවන්කම ලැබුණොත් ආන්නේ ශ්‍රාවකයාට මේ ඉපදෙන මැරෙන දිරෙන සංසාර ගමන පිළිබඳව අවබෝධයෙන් යුතු කලකිරීමක් ඇති වෙලා ඒ ජාති ජරා මරණ වලින් අත මිදීමේ උවමනාව ඇති වෙලා ඒ වෙනුවෙන් වීරියෙන් අදිෂ්ඨානයෙන් පිළිපැදලා ප්‍රතිපදාව පුහුණු කරලා ඒ අවබෝධයේ විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවනි. ඉතින් අද මම මාතෘකාව ලෙස සජ්ජායනා කළේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය පිළිබඳව කාටත් පොදුවේ මුහුණ දෙන සිද්ධ වන ධර්මතා විෂයෙහි සිද්ධ කරපු දේශනාවක්. මේ දේශනාව බොහොම ප්‍රසිද්ධ දේශනාවක්. විශේෂයෙන් මේ කාලය ගැන ගත්තොත් මෙන්න මේ කියපු කාරණා පිළිබඳව වටහා ගැනීම අපි කාටත් ගිහි පැවිදි ඉතාම වැදගත්. මොකද අපේ ජීවිත දෙස බැලුවාම බොහොම සෝචනීය දේවල් සිද්ධ වෙනවා. සිතපු දේ බොහෝ සෙයින් සිද්ධ වෙනවා. අනතුරු උවදුරු ආපදා වලින් මේ ජීවිත ගමන යුක්තයි. මුළු සංසාරේම කියන්නේ පින්වතුනි ආපදාවක්. ඒ ආපදාව වචන තුනකින් කියනවා නම් ජාති ජරා මරණ. ජාති ජරා මරණ නැමැති ආපදාවින් යුතු ගමන කුමක්ද? සංසාර ගමන. එතකොට මේ සංසාර ගමනින් අත මිදීම විතරයි මේ ප්‍රශ්නයේදී අපට තියෙන පිළිතුර. සසර තුල රැඳෙමින් සසර අගය කරමින් නැමත ජාතිය ප්‍රාර්ථනා කරමින් මේ ජරා මරණ වලින් අත මිදෙන්නට ලැබෙන්නේ නැහැ. එනිසා ජරා මරණ වලින් අත මිදීම පිණිස උත්සාහවත් වීම, ඒ වෙනුවෙන් මේ ධර්මයේ ප්‍රගුණ කිරීමට ලැබිච්ච අවස්ථාව තමයි මේ උතුම් අවස්ථාව. තින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ප්‍රසිද්ධ දේශනාවේදී ලෝක ධර්ම 8ක් අපේ ජීවිත කෙරෙහි බලපවතින ආකාරය. ඔබ අහලා තියෙනවා අට්ඨිමේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ. ලෝක ධර්ම 8ක් තියෙනවා. ලෝකයා අනුව නැත්තම් මේ ජීවිතය අනුව පෙරලෙනවා. ඒ ලෝක ධර්මාට ලෝකෝච අට්ඨ ලෝක ධම්මේ අනුපරිවත්තಂತಿ. මේ ලෝකයත් ලෝක ධර්ම 8ක් තුල තමයි පෙරලෙන්නේ. ඒක මෙහෙම දෙයක්. දැන් අපි ගත්තට පස්සේ මේ මනුස්ස ලෝකයට ආපු කෙනෙකුට හරි වෙන යම් ලෝකයක ඉපදිච්ච කෙනෙකුට හරි මෙන්න මේ කියපු ලෝක ධර්ම වලින් හැම ආකාරයෙන්ම අත මෙදලා ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. එනිසා මේ ලෝකයට අයිති ධර්ම කාටත් පොදුවේ මුහුණ දෙන්න යන සිද්ධ වෙන ධර්ම යන අර්ථයෙන් තමයි ලෝක ධර්ම කියලා කියන්නේ. ඒ බඳු ලෝක ධර්ම 8ක් තියෙනවා. මොනවාද? ලාභය අලාභය, යසස අයස, නිന്ദාව ප්‍රශංසාව, සැපත දුක කියන මෙන්න මේ ලෝක ධර්ම 8. මේ ලෝක ධර්ම 8ට ඕනම කෙනෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ බුදුපසේ බුදුමහරහත් උතුමන්ට පවා මේ ධර්ම වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒසා සියල්ල අභිභවනය කළ මහා මුනිවරුන්ට පවා මුහුණ දෙන්නට සිදු වූවා නම් අපවන් පුද්ගලයන් ගැන කවර කතාද? ලාභය කිව්වහම පින්වතුනි අපි කාටත් ජීවිතවල විවිධ වර්ගයේ ලාභ ලැබෙනවා. වස්තු ලාභ වෙන්න පුළුවන්, භෝග ලාභ වෙන්න පුළුවන්, ධන ලාභ වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ආකාරයෙන් දරුවන් ලැබීම වෙන්න පුළුවන්, ගේ දොර ලැබීම, රැකී ආරක්ෂා ලැබීම, මේවා ලාභ කියලා තමයි ලෝකයා සලකන්නේ. ඒ කියන්නේ අඹ දරුවන් ලැබීම මේ සියල්ලම ලාභ කියලා තමයි ලෝකයා සලකන්නේ. මේවට කියනවා ලාභ කියලා. කොටින්ම කියනවා නම්. එතකොට අලාභ කියලා කියන්නේ ඒ නොලැබීම එක පැත්තකින්. ලැබිච්ච දේ නැසී යාමත් ගන්නට පුළුවන්. ලැබිච්ච දේ විනාශ වී යාම කලාභයක්. එතකොට ලාභ අලාභ කියන මේ ධර්මතා දෙක මත අපට මේ ධර්මතා දෙකට අපට කලින් කලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජීවිතේ විවිධ වර්ගයේ ලාභයන් ලැබෙනවා. විවිධ වර්ගයේ අලාභයන් ලැබෙනවා. නුවණින් විමසලා බැලුවොත් මේ ජීවිතයේ පින්වතුනි ලැබෙන ලාභයෙන් ලැබෙන සතුටට වඩා අලාභයෙන් පුද්ගලයාට ලැබෙන දුක වැඩි. නුවණින් බැලුවොත් ඒක සාමාන්‍ය මතු පිට අර්ථයෙන් නෙමෙයි. නුවණින් විමසා බැලුවොත් දැන් අපි කාගේ වුණත් ජීවිතවල විවිධ වර්ගයේ බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු වල ඇති පොදු ඒකාත්මීය භාවය නම් සතුට, සැනසීම, අස්වැසිල්ල, ප්‍රීතිය, සහනයෙන් සුවයෙන් ජීවත් වීම, නිරෝගීකම, දීර්ඝායුෂ ලැබීම, භවභෝග සම්පත් ආදී දේ යහමින් ඇති බව, ආරක්ෂිත ජීවිතය. මේවා තමයි අපි බලාපොරොත්තු වෙන ලාභ. කෑම බීම ඇඳුම් පැළඳුම් ආදී දේවලුත් ඒ අතර තියෙනවා. එතකොට මේ ලාභ පුද්ගලයෙක් බලාපොරොත්තු වුණාට බලාපොරොත්තු වන මට්ටමින් ලැබෙන්නේ නැහැ. ඒ ලාභ බලාපොරොත්තු වන මට්ටමින් නොලැබෙන හින්දාම තමයි ලෝකයේ මේ ලැබීම් පිළිබඳ විෂමතා විද්‍යමාන වෙන්නේ. ලෝක හැමෝටම හැමදේම එක විදිහට ලැබිලා නැහැ නේ. ඒක නිසා ලෝකයේ
ජීවත් වෙන දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගේ ලාභ වශයෙන් ගත්තොත් ඒ ලාභයන් පිළිබඳ වෙනසක් තියෙනවා. එතකොට ඒ ලාභ පිළිබඳව මේ ලැබීම් පිළිබඳව කරුණු කිහිපයක් බලපවතිනවා. එයා සතු පුණ්‍ය ශක්තිය ඒකට විශේෂයෙන්ම බලපානවා. ඒක විශේෂ කාරණයක්. පුද්ගලයාට ලැබීම පිණිස ඒ උදෙසා අවශ්‍ය පුණ්‍ය ශක්තියක් අවශ්‍ය වෙනවා. දෙවනුව මේ ජීවිතයේදී එකී ලාභ ලැබීම පිණිස විශාල කැපවීමක්, උනන්දුවක්, ධෛර්යයෙන් අදිෂ්ඨානශීලීව වැඩ කරන බව අවශ්‍ය වෙනවා. කම්මැලි නැතුව වැඩ කරන බව අවශ්‍ය වෙනවා. අන්න ඒවා ඊළඟට සත්පුරුෂ ඇසුරේ යෙදී සිටීම, සීලවන්තකම වගේ කාරණාත් මෙතන වැදගත් වෙනවා. එතකොට මේ ලාභ දැන් විවිධ වර්ගයේ ලාභ කිව්වහම දැන් කාම ධර්ම ලැබීම, ඊළඟ රූපාවචර අරූපාවචර ධ්‍යාන ලැබීම, ඒවත් ලාභ තමයි. ඊළඟට මාර්ගඵල නිවන් ලැබීම. ඒක තමයි ලෝකේ තියෙන උතුම්ම ලාභය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව ලැබීම, ශ්‍රද්ධා ලාභය. ඊළඟට තමන්ගේ ජීවිතේ මනා සීලයක ප්‍රතිපදාවක පිහිටුවා ගන්න ලැබීමේ ලාභය. ඒවා තමයි උතුම් ලාභ මේ ධර්මයේ. ඉතින් කොහොම වුණත් දැන් අපේ ජීවිතේ සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගැන කතා කරොත් ලාභ ලැබෙනවා වගේම පාඩු සිද්ධ වෙනවා. ඒකට කියනවා අලාභය කියලා. යුගය ගත්තට පස්සේ විශේෂයෙන් ගත්තාම අපේ මිනිසුන්ට බොහෝ අලාභයන් සිද්ධ වුණා. නොඑක ආකාරයේ ව්‍යසන වලින් සිද්ධ වෙච්ච අලාභයන් බොහෝම හිත රිදී, පීඩා, ප්‍රියමනාප පුද්ගලයන් අහිමි වීම, සමහරවිට තමන් තනි වෙනවා, ජීවිත කාලෙම හදාගත්ත ගේ දොර ආදී දේ මොහොතකින් විනාශ වෙලා යනවා. ස්පනා පිට නැසිලා යනවා, ගම් වතුරට සේදිලා යනවා, මහ පොළොවේ මිහිදන් වෙලා යනවා. ඒ කියන එක පැත්තකින් අලාභ කියලා. එතකොට මේ ලාභ අලාභ පැමිණීම ජීවිතයේ ස්වභාවයක්. ලෝකේ කවුරුවත් හිතානට හොඳ නෑ ලාභ විතරක් ලැබිය යුතුයි, ලාභ විතරයි මම අපේක්ෂා කරන්න කියලා. එහෙම හිතලා වැඩක් නෑ. මොකද අලාභ සිද්ධ වෙනවාම තමයි. ලාභයක් එනකොට මේ බණ පොතේ කියන ලාභයක් එනකොට හිතන්නේ කියලා ඔන්න අලාභයක් එනවා කියලා. මොකද ලාභය විසින් කියනවා ඊළඟ පියවරේදී ඔබ කරා එන්නේ අලාභයක් කියලා. ඒතර ලාභයේ අමුතු ආනන්දයක්, අමුතු සතුටක්, අමුතු පීනනයකට නොගොස් ඒ ලාභය උපේක්ෂාවෙන් බාර ගන්නවා. මොකද ඊළඟට තියෙනවා කඳුළු හෙලන අවස්ථාවකුත්. එනිසා ඒ ගැන අවබෝධයෙන් හිටියාම සෑහෙන සහනයක් එනවා මනසට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලාභ අලාභය වගේම යස අයස. යස කිව්වහම පරිවාර සම්පත්තිය. පරිවාර සම්පත්තිය කියන කාරණය ගත්තාම දැන් සාමාන්‍ය කෙනෙකුට ගත්තොත් එකට ජීවත් වෙන්න සහෝදර ඥාති හිතවත් පිරිසක් ඇති බව. පිරිවර යහළු මිතුරන් ඇති බව. මව පියා, දූ දරුවෝ, ස්වාමියා, භාර්යාව ආදී වශයෙන් අපට හිතයිසි අපේම කියලා පිරිසක් ඉන්නකට කියන්නේ යසස කියලා. ඊළඟට ඒ පිරිසක් එක්ක ජීවත් වෙනවා. කොහොම හරි ඔය පිරිස තමන්ගේ කියලා ඉන්න අය කුමක් හේතුව නිසා තමන්ට අහිමි වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. තමන් විතරක් තනි වෙනවා. තනි වෙලා හිටපු ළඟම හිටපයත් සදා කාලයටම නොපෙනී යනවා. ආන්නකට කියනවා අයස කියලා. එතකොට යසසත් අයසත් කියන මේ දෙකම ජීවිතයට පැමිණෙනවා. යසස විතරක් පැමිණෙන්නත් අයස නොපැමිණේවා කියන්නත් ලෝකේ කාටවත් බෑ. එතකොට මෙතෙන්දී මේ යසස අයස දෙකම පුද්ගල ජීවිතයක් කරා පැමිණෙන බව අපි වටහා ගන්න ඕන. යසසක් පැමිණෙනකොට ඊළඟට අපි ළඟ පිරිස බලය නැත් අපි ළඟ ආදරණීය පිරිසක් අපි ළඟ රැඳෙනකොට අපේම කියලා අපේ වටේ ළඟ තුරුලේ ගැවසෙනකොට කල්පනා කරන්න ඕනේ මේ සෙනෙහස, මේ ආදරය, මේ මිත්‍ර ධර්මය මේවා බොහොම తాවකාලික ධර්ම. තනි වෙන දවසක් එනවා. ආන්නෙම කල්පනා කරා. එතකොට ඒ ඇතිවෙන්නා වූ ඒ දෙදරීම, ඒ කම්පනිය දරා ගන්න පුළුවන් හිතක් ඇදෙනවා. කොහොම හරි දැන් අපි මේ සියලු තත්ත්වයන් මේ ලෝක ධර්ම මත කම්පා නොවි ඒවා ඉවසා දරාගෙන ජීවිත අවබෝධය ලබන්නනේ කටයුතු කරන්න ඕන. ඉතින් එනිසා ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නින්දාව ප්‍රශංසාව. ලෝකයේ කාටත් පෙරළෙමින් පැවතෙන මේ ධර්ම. ලෝකේ පහළ වෙච්ච මහා මුනිවර බුදුරජාණන් වහන්සේට මේ නිර්දය ලෝකයා විසින් කොච්චර නින්දා කළාද? ඒ කියන්නේ ඒ මහා ආශ්චර්යමත් ජීවිතය නින්දා ලැබිය යුතු ජීවිතයක් නෙමෙයි අංශු මාත්‍ර වශයෙන්. නමුත් නින්දා ලබන්නට සිද්ධ වුණා. ප්‍රශංසා නම් අප්‍රමාණ වේ ජීවිතයට අවදත් ප්‍රශංසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට. අපේ සාමාන්‍ය අපි වගේ අයගේ ජීවිතවල ඒ කාරණේ බොහොම විද්‍යමාන කාරණයක්. එනිසා නින්දාවසේම ප්‍රශංසාවත් ජීවිතයට එනවා. ඊළඟට සැපත සේම දුකත් ජීවිතේ ලැබෙනවා. කායික සැපත, මානසික සැපත, කායික දුක, මානසික දුක. මේවා කලින් කලට තමන්ගේ ජීවිතය කරා පැමිණෙනවා. තමන්ගේ ජීවිතේ පෙරලෙන්නේ ඔන්න ඔය කියපු අෂ්ටලෝක ධර්ම නැමැති චක්‍රය මත. එතකොට අෂ්ටලෝක ධර්මයේ නැමැති චක්‍රය මත පෙරලෙනවා නම් ලාභය විතරක් කවදාවත් පුද්ගලයාට ස්ථිර වෙන්න විදිහක් නෑ. ස්ථිර ලාභයක පමණක් ජීවිතේ පවතින්නේ නෑ. ස්ථිර වූ යසසක පමණක් ජීවිතේ පවතින්නේ නෑ. ස්ථිර වූ
ප්‍රශංසාවක පමණක් ස්ථිර වූ සැපතක පමණක් ජීවිතය පවතින්නේ. ඒවා වෙනස් වෙනවා. එතකොට ඒකයි දේශනා කරේ මේ ලෝක ධර්ම 8 පුද්ගලයාගේ ජීවිතය අනුව පෙරලෙනවා. ජීවිතේ මේ ලෝක ධර්ම 8 අනුව පෙරලෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒකට මේ කාරණේ තේරුම් නොගැනීම මත තමයි ඇතිවන තාක් අභ්‍යන්තර බාහිර අරුබුද ඇති වෙන්නේ ජීවිතේ. මේ කාරණා වටහා ගන්න බැරි කම නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රී සද්ධර්මය ඉගෙන ගත්තේ නැති, මේ ශ්‍රී සද්ධර්මය අසන්නට නොලැබුණ, සත්පුරුෂ ඇසුරක් නොලැබුණ පුද්ගලයාගේ ජීවිතයට ඔය ලාභාලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක පැමිණෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ නොගිය, ඒ උතුම් ධර්මයේ සරණ නොගිය, ඒ උතුම් සංඝයාගේ සරණ නොලැබූ, ඒ උතුම් තිසරණේ පිහිට නොලැබූ පුද්ගලයාට ඊළඟට ඒ තිසරණේ පිහිට නොලැබපු නිසා ඔහුට ධර්මයේ පුරුදු වීමක් නැහැ. මේ ධර්මය ගැන ඔහු දන්නේ නැහැ. ආන්නේම කෙනාට මේ අෂ්ටලෝක ධර්මයේ පැමිණෙනවා. ඊළඟට සුතවතෝපි භික්ඛවේ ආර්ය ශාවකස්ස, මේ ධර්මයේ ඉගෙනගත්, එහෙම නැත්නම් මේ ධර්මයේ ඉක්මන සත්පුරුෂ ඇසුර ලැබූ, මේ සත්පුරුෂ ධර්මය හොඳට පුරුදු කරන එහෙම කෙනාටත් මේ අෂ්ටලෝක ධර්මයේ පැමිණෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ටත්, ශ්‍රාවකයන් වන අපටත්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් නොවන අයත් ලෝකේ ඉන්නවනේ. ඒ කාට උනත් මේ අෂ්ටලෝක ධර්මයේ පැමිණෙනවා. ජාති වශයෙන්, කුල ගෝත්‍ර වශයෙන් කවුරු කොහොම වුණත්, මිනිස් නොමිනිස් කොයි කාටත් මේ ලෝක ධර්ම වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ විමසනවා මහා සංඝයාගෙන් අසෘතවත් පෘතුජනයාගේ ජීවිතයටත් මේ අෂ්ටලෝක ධර්මය එනවා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතයටත් මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තත්තර භික්ඛවේ කෝ විශේෂෝ කෝ අධිප්පායෝ කින්නානා කරණං, මේ දෙකේ වෙනස කුමක්ද? ඒ කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මෙන්නත් අශ්‍රුතවත් පුතුජනයාට මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ දෙන්න මුහුණ දෙනකොට මේ දෙදෙනාගේ මුහුණ දීමේ ඇති වෙනස කුමක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ අහුවාම එදා මහා සංඝරත්නය භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි මේ ශ්‍රී සද්ධර්මය අපට ඉගෙන ගන්න ලැබෙන්නේ. භගවම් මූලකානෝ භන්තේ ධම්මා භගවන්නේත්තිකා භගවම් පටිසරණා. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙන භාග්‍යවතුන් වහන්සේ සම්භව කොට තමයි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකයට ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි ධර්මස්වාමී. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ අමා ධර්මය ලෝකයට දේශනා කරන උතුමන් වහන්සේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේම ඒ කාරණේ අපට කියා දෙනසේක්වා කියලා ඒ භික්ෂුන් වහන්සේලා ඉල්ලීමක් කළා. අනේ වෙලාවේ දේශනා කළා, එහෙනම් මහණෙනි, මේ කාරණේ පිළිබඳව මම කියලා දෙනවා, හොඳින් සිහිය පිහිටුවාගෙන අසන්නට කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ අශෘතවත් පුතුජනයාටත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් අෂ්ටලෝක ධර්මයේ පැමිණෙද්දී ඒ දෙදෙනාගේ මුහුණ දීමේ ඇතිවන වෙනස, අෂ්ටලෝක ධර්මයට කොහොමද අශෘතවත් පුතුජනෙක් මුහුණ දෙන්නේ, කොහොමද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් මුහුණ දෙන්නේ, මෙන්න මේ කිතාම වැදගත් කාරණයක් අපේ මේ ජීවිතේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අශෘතවත් පුතුජනයාට, මේ ශ්‍රී සද්ධර්මය නොදන්න කෙනාට, අර මුලින් කියපු චතුරාර්ය සත්‍ය අසන්නට නොලැබිච්ච කෙනාට ඔන්න යාට ලාභ ලැබෙනවා, අලාභ ලැබෙනවා, යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක ජීවිතේට එනවා. එහෙම එනකොට දැන් ඔන්න සෝන ඉති පටිසංචික්ඛති, එයා මෙන්න මෙහෙම කල්පනා කරන්නේ නැහැ. එයා කොහොමද කල්පනා කරන්නේ නැත්තේ? uppannෝ කෝමේ අයං ලාභෝ සෝචකෝ අනිච්චෝ දුක්ඛෝ විපරිණාමෝ විපරිණාම ධම්ම. ඔන්න මගේ ජීවිතයට ලාභයක් පැමිණුණා. මේ පැමිණිච්ච ලාභය සෝචකෝ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්ම. මේ පැමිණිච්ච ලාභය මොන වර්ගයේ ලාභයක් වුණත් මේක අනිත්‍ය වූ ධර්මයක්. මේ ලාභය අනිත්‍ය ධර්මයක්. මේ ලාභේ දුකට තුඩු දෙන ධර්මයක්. මේ ලාභය වෙනස් වෙලා යනවා. මේක අනිත්‍යයි, මේක වෙනස් වෙලා යන දෙයක්. මේ ලාභය හැමදාම තියෙන්නේ නැහැ. දැන් ඔන්න ඒ විදිහට ඔහු කල්පනා කරන්නේ නැහැ. දැන් අසෘතවත් පුදුජනයාගේ ජීවිතේට ලාභ පැමිණෙනකොට ඔහු එහෙම කල්පනා කරන්නේ. කොහොමද කල්පනා කරන්නේ? එහෙනම් නිත්‍ය වශයෙන් කල්පනා කරනවා, මට ලාභයක් ලැබුණා. මේ ලාභය හැමදාම තියෙන්න ඕනේ. මේ ලාභය වෙනස් වෙන්න බෑ. එයා තමයි ඔහුගේ කල්පනාව. ඔහු හිතන්නේ මේමයි, ලාභය නැති වෙයි කියලා කවදාවත් ඔහුට හිතෙන්නේ නැහැ. ඊළඟට ඔන්න ඔහුගේ ජීවිතයට අලාභයක් උපදිනවා. අලාභයක් උපදුනාට පස්සේ මොකද කරන්නේ? ඔහුට හිතෙන්නේ නැහැ මේ අලාභය හැමදාම තියෙන නෙමෙයි. මේ අලාභය වෙනස් වෙලා යනවා. අලාභය උනත් වෙනස් වෙනවා. ලාභය වෙනස් වෙනවා නම් අලාභය කොහොමත් වෙනස් වෙනවා. අලාභය වෙනස් වෙනවා ලාභය කොහොමත් වෙනස් වෙනවා. ආන්නේ විදියට කල්පනා කරන්න ඔහුට හැකියාවක් නැහැ. ඔහු ලාභේනුත් මැඩෙනවා. අලාභේනුත් මැඩෙනවා.
ඔන්න බලන්න සිද්ධ වෙන දේ. ලාභයෙන් මැරෙනවා කියන්නේ ලාභයෙන් සතුටු වෙනවා. ලාභයේ දිරියේ නොඑක් විදිහට සතුටු වෙනවා. ඒ සතුට සමරනවා. පිනා යනවා. අලාභය ඇති වෙනකොට හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, එක බින්දෙනවා, දරා ගන්නට බෑ. දැන් මේක තමයි අසෘතවත් පුතුජනයාගේ ස්වභාවය. ඔව් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේ ධර්ම මෙනෙහි කරන්න දන්නේ නැහැ. අර බලන්න ඔහු මේ මෙනෙහි කරන ආකාරය, යෝනිසෝ මනසිකාර ක්‍රමය නොදන්න නිසා කොයි තරම් විපතකට දුකකටපත් වෙනවද. ඊළඟට දැන් ඔහුගේ ජීවිතයට යසසක් ආපුවාම නැත්තම් සහපිරිවර රැඳිලා ඉන්නකොට ඔහු කල්පනා කරන්නේ නැහැ මේ සහපිරිවර රැඳිලා ඉන්න මේ ජීවිතේ හැමදාම මේ පිරිවර මගේ ළඟ නැහැ. එහෙම කල්පනා කරන්නේ මේ යසස අනිත් එකක්. මේ යසස වෙනස් වෙලා යනවා. එහෙම කල්පනා කරන්නේ. අයසක් පැමිණෙද්දී මම මේ දැන් අද මෙහෙම තනි වෙලා හිටියට කාත් කවුරුවත් නැති වෙලා හිටියට ඕන වෙලාවක මගේ ජීවිතේ උනත් පිරිවර සම්පත්තිය ලැබෙන්න පුළුවන්. මේ යසස මේ අයස කියන එක වෙනස් වෙලා යන ධර්ම කියලා ඔහු කල්පනා කරන්නේ නැහැ. එහෙම කල්පනා කරන්න හැකියාවක් නැහැ. යසසිනුත් මැඩෙනවා, අයසිනුත් මැඩෙනවා. යසසින් කොහොමද මැඩෙන්නේ? ආඩම්බර වෙනවා. මට අසවල් යාළු වෙනවා, අසවල් පිරිස ඉන්නවා කියලා ආඩම්බර වෙනවා. අනිත් අය හෙලා දකින්නවා. ඊළඟට අයසක් ආවට පස්සේ හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. ඔන්න බලන්න යසෙන් අයසෙන් මැඩෙන හැටි. අසෘතවත් පුතුජනයා. ඊළඟට නින්දාව ප්‍රශංසාව. නින්දා එනකොට මේ නැත්තම් ප්‍රශංසා එනකොට මේ බොහොම සතුටටපත් වෙනවා, ආඩම්බර වෙනවා. මගේ ජීවිතේ ප්‍රශංසා පැමිණෙනවා කියලා. හැබැයි ඔහු දන්නේ නැහැ මේ ප්‍රශංසාව පැමිණීම තුලින් කියා දුන්නේ නින්දාවකුත් එනවා කියලා. ප්‍රශංසාවේ සංගෙවිලා නින්දාවත් ජීවිතේට එනවා. ප්‍රශංසාව තමයි ඉස්සෙල්ලාම ආවේ. දැන් ඊළඟට එන්න තියෙන නින්දාව එහෙනම් මට. හැමදාම ප්‍රශංසා පවතින්නේ නැහැ. නින්දාවත් එනවා. නින්දාව ආපුවාම නින්දාවත් හැමදාම පවතින්නේ නැහැ. නින්දාවත් විපරිණාම ධර්මයක්. එහෙම කල්පනා කිරීමේ, මෙනෙහි කිරීමේ හැකියාව අර අසෘතමත් පුදුජනයාට නැහැ මේ ලෝකේ. ඇයි ආ ධර්මයේ දන්නේ නැහැ? චතුරාර්ය සත්‍ය අහලා නැහැ, දන්නේ නැහැ, සත්පුරුෂය අසුරක නැහැ. මේ ආශ්චර්යමත් ධර්මයේ නුවණින් විමසන්න හැකියාවක් ඔහුට නැහැ. පරියාප්ති ධර්මයේ කොටින්ම ඔහු දන්නේ නැහැ. සත්පුරුෂය අසුරක නැති නිසා ඔන්න බන විපත. ඒ නිසා නින්දාවෙනුත් ඔහු මැඩෙනවා, ප්‍රශංසාවෙනුත් මේ මැඩෙනවා. ඊළඟට ඔහුගේ ජීවිතේට සැපතක් එනවා. කායික වශයෙන් ඉතින් මානසික වශයෙන් සැපත කියපුවම කාටත් ප්‍රකටයිනේ. ආන්නෙම සැපතක් එනවා. ඒ සැපත ආවට පස්සේ ඔහු හිතනවා මේ සැපත හැමදාම මා කෙරෙහි පවතී. මේ සැපත මා කෙරෙහි හැමදාම විද්‍යමාන වේවි. මේ සැපත නিত্য සුඛ දෙයක් කියලා ඔහු කල්පනා කරන සදාභාවී දෙයක් කියලා සැපත ගැන කල්පනා කරන්න වැඩක් නැහැනේ. සදාභාවී සැපතක් ලෞකික යාත්‍රාවේ නැහැනේ. සදාභාවී එකම සැපත තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ශාන්ත නිවන් සුවය. එතනින් මෙහා ලැබෙන කිසිදු සැපතක් ඒකාන්තයෙන් සදාතනික නැහැනේ. එතකොට සැපත ඉදිරියේ පුද්ගලයා සැපතෙන් මැඩෙනවා, ආඩම්බර වෙනවා. ඊළඟට සැපත විසින් ඔහුව ගිල ගන්නවා. හැබැයි සැපත නිත්‍ය නැහැ. ඊළඟට ඔන්න එනවා දුක් සහගත සමය. ආන්‍ය දුක්ඛ සහගත සමය එළඹෙනකොට හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. ඔන්න බලන්න මේ අසෘතවත් පුතුජනයාට සිද්ධ වෙන විපත මේ ජීවිතයේ. ඔහු ලාභයෙන් මැඩෙනවා, අලාභයෙන් මැඩෙනවා, යසෙන් අයසෙන් මැඩෙනවා, නිന്ദා ප්‍රශංසාවෙන් මැඩෙනවා, සැපෙන් දුකෙන් මැඩෙනවා. මේ ලෝක ධර්ම අට තුලම ඔහුගේ සිත මැඩෙනවා, හැලහැප්පෙනවා. මේ ලෝක ධර්ම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් වටහා ගැනීමේ හැකියාව ඔහුට නැහැ. මොකද ඔහු දන්නේ නැහැ මේ ශ්‍රී සද්ධර්මය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලාභෝ පිචිත්තම් පරියාදාය තිට්ඨති. ලාභයක් ලැබුණාම ලාභයේ විසින් සිත වසඟ කරනවා. ලාභයටම ගිජු වෙනවා. ලාභයේම වෙලී යනවා. ලාභයේම මුලා වෙනවා. ඊළඟට අලාභයක් ලැබුණම අලාභෝ පිචිත්තම් පරියාදාය තිට්ඨති. අලාභය ගැනම හිතනවා. අලාභයෙන්ම මැඩෙනවා. අලාභය නිසාම හිත කොයි වෙලාවෙත් දුකටපත් වෙලා. ඊළඟට යසසත් තමන්ගේ හිත මඩිනවා. ආඩම්බර වෙන යසස ලැබෙනකොට අයස ඉදිරියේ ආය දුකටපත් වෙනවා. නින්දාවේදී දුකටපත් වෙනවා. ප්‍රශංසාවේදී නොඑක් විදියට සතුටු වෙනවා, ආඩම්බර වෙනවා. ඊළඟට සැපතේදී දුකේදී toy විදිය ওই පරිණාමය ඔහුගේ ජීවිතේ විද්‍යමානයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ශ්‍රාවකයා නැත්තම් ඒ පුද්ගලයාගේ ස්වභාවය තමයි සෝ uppannam ලාභං අනුරුද්ධති අලාභේ පටිවිරුද්ධති. ඉපදුන ලාභය තුල ඔහු ලෝභය ඇති කරගන්නවා, ආසාව ඇති කරගන්නවා. ඊළඟට අලාභයේදී ද්වේෂය, ක්‍රෝධය, පටිඝය ඇති කරගන්නවා. ඔන්න බලන්න ලෝභ ද්වේෂ මනසක පහළ වෙන හැටි. ඊළඟට දේශනා කරනවා uppන්න යසං අනුරුද්ධති අයසේ පටිවිරුද්ධති. යසසේදී ඇලී යනවා, අයසේදී ද්වේෂය ඇති කරගන්නවා හිතේ. ඊළඟට ප්‍රශංසාවේදී සිත ඇලී යනවා. ඊළඟට නින්දාවේදී ද්වේෂය ඇති වෙනවා. ඊළඟට
සැපතේදී උප්පන්න සුඛං අනුරුද්ධති දුක්ඛේ පටිවිරුද්ධති. උපන් සැපතේදී සිත ඇලී යනවා නැත්නම් ලෝභය ඇති කර ගන්නවා. ඒ දුක එනකොට ජීවිතයට කායික මානසික වශයෙන් ක්‍රෝධය වෛරය හිතේ හට ගන්නවා. එතකොට මෙන්න මේ ස්වභාවය තුල ඔහුගේ හිතේ නිතර එතකොට හටගන්නේ මේ අෂ්ටලෝක ධර්ම තුල එක්ක ලෝභය හට ගන්නවා නැත්නම් ද්වේෂය හට ගන්නවා. සෝ ඒවං අනුරෝධ විරෝධ සමාපන්නෝ න පරිමුච්ඡති ජාතිය. මේ අනුරෝධේ විරෝධේ නැත්නම් මේ ලෝභය ද්වේෂය තුල න පරිමුච්ඡති ජාතිය කවදාවත් ඔහුට ජාති දුකෙන් අත මිදෙන්න ලැබෙන්නේ නැහැ. ජාති දුකින් අත මිදෙන්න ලැබෙන්නේ නැත්නම් ජරා මරණ දුකෙන් ශෝක පරිදේව දුකෙන් දුක් දුම්නස් වලින් අත මිදෙන්න ලැබෙන්නේ නැහැ. න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. මහණෙනි එවන් පුද්ගලයෙක් දුකින් අත මිදුනේ නැහැ කියලායි මම දේශනා කරන්නේ. ඔන්න බලන්න සත්වයකට මේ ව්‍යසන සම්භාරයේ නැහැටි. එහෙනම් දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුතපත් ආර්ය ශ්‍රාවකය. ඒ කිව්වේ මේ ධර්මයේ හොඳට දන්නා. දැන් මේ ධර්මය අහන පිරිස මේ ධර්මයේ මෙනෙහි කරන අයට කියන සුතවන්තයෝ කියලා. හැබැයි ඒ සුතවන්ත පිරිස නැත්තම් ඒ ධර්මය අහන පිරිස සුතපත් ආර්ය ශ්‍රාවකයෙක් වීම ඉස්සෙල්ලාම පළමු පියවරෙන් සිද්ධ වෙන්නේ එයා සෝතාපන්න වීම තුල. සෝතාපන්න වෙනකම් ස්ථීරවම එයා සුතපත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ නැහැ. මොකද සුතපත් ආර්ය ශ්‍රාවකයා ආය සතර පාය වැටෙන කෙනෙක් නෙමෙයි. ඉතින් දැන් ඒ සුතපත් ආර්ය ශ්‍රාවකයා අපි හිතමු සෝතාපන්න කෙනා. එතනින් මෙහා පැත්ත ගත්තොත් මේ ධර්මයේ හොඳට ඉගෙන ගන්න කෙනා, ඉගෙන ගන්න කෙනා ඒ පරියාප්තිය හදාරන කෙනා, එහෙම නැත්නම් මේ ධර්මයේ පිළිවෙත් පුරන කෙනා, ඔහුගේ ජීවිතේට ඔය අෂ්ටලෝක ධර්ම එනවා. ලාභ එනවා, යසස එනවා, මේ අයස එනවා. නිന്ദා ප්‍රසංස සැප දුක් කියන ඒ කියපු සෘතවත් ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතයටත් එනවා. උපන් කාගේ ජීවිතේට මේක එනමානේ. එතකොට ඔන්න ඔහු කල්පනා කරන විදිය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කල්පනා කරන්නේ කොහොමද? උප්පන්නෝ කොහොමේ අයල් ලාභ ඔන්න මට ලාභයක් ලැබුණා. සෝචකෝ අනිච්චෝ දුක්ඛ විපරිණාම ධම්මෝ. මේ ලාභේ අනිත්‍ය වූ දෙයක්. දුක් සහගත දෙයක්, අනාත්ම ධර්මයක්. මේ ලාභේ නිට්ටය නැහැ. අන්න බලන්න කල්පනා කොච්චරනම් සදාතනිකද කොච්චරනම් සැනසෙල්ලක්ද එහෙම කල්පනා කරන එක. මේ ලාභේ නිට්ටය දෙයක් නෙමෙයි. අනිච්චෝ විපරිණාම ධම්මෝ. වෙනස් වෙලා යන දෙයක්මයි. ආන කල්පනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහු කල්පනා කරනවා ඔහුගේ ජීවිතේ අලාභයක් ආපුවාම උප්පන්නම් මේ අලාභම් ඔන්න දැන් අලාභයක් ඉපදුණා. ඒකත් නිට්ටය නෑ, සුඛ නෑ, සුබ නෑ, ආත්ම නෑ. මෙන්න මගේ ජීවිතේ යසසක් ආව, මෙන්න අයසක් ආව. මේ ධර්මතා ඒකාන්තයෙන් නිට්ටය වූ ධර්ම නෙමෙයි, වෙනස් වෙලා යන ධර්ම. නිന്ദා ප්‍රශංසා දෙක ගැනමත් ඔහු කල්පනා කරනවා. මේවා නිට්ටය ධර්ම නෙමෙයි, වෙනස් වෙලා යන ධර්ම. සැපත දුක් ගැනත් ඔහු කල්පනා කරනවා. උප්පන්නම් කොහොමේ ඉදන් දුක්ඛං තංචකෝ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. මෙන්න මගේ ජීවිතේ දුකක් හටගත්තා. කායික වශයෙන් වෙන්න පුළුවන්, මානසික වශයෙන් වෙන්න පුළුවන්. මේක වෙනස් වෙලා යන හැමදාම මේ දුක පවතින්නේ නැහැ. මෙන්න මගේ ජීවිතේ සැපතක් ඇති වුණා. එතකොට ඔහු කල්පනා කරනවා මේ මගේ ජීවිතේ ඇති වෙච්ච සැපතත් හැමදාම පවතින්නේ නැහැ. අන්න එහෙම කල්පනා කරමින් ඔහු දකිනවා අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඔන්න ත්‍රිලක්ෂණ අවබෝධයට ඔහු යන හැටි. ත්‍රිලක්ෂණ අවබෝධය ඇති කරගන්න හැටි. දැන් මේ ත්‍රිලක්ෂණ අවබෝධය ඇතිවීම පිණිස කල්පනා කරන්න ඕනි ක්‍රමය තමයි මේ දේශනා කළේ. එතකොට මේ විදිහට කල්පනා මෙනෙහි නොකර වෙන විදිහකට මෙනෙහි කරා කියලා මේ වැටහීම ඇති වෙන්නේ නැහැ. දැන් බලන්න පින්වතුනි මේ තථාගතයන් වහන්සේ සර්වඥ විසරද ඥාණයෙන් ශ්‍රාවකයන්ගේ ජීවිතවලට මොනතරම්නම් පිළිසරණක්ද මේ ලබා දෙන්නේ. ඉපදිච්ච මිනිසෙක් ගත්තොත් ඒ ඉපදිච්ච මිනිසා මම ජරාවටපත් වෙන්න එපා, මට අලාභ ලැබෙන්න එපා කියලා යාඥා කරාට වැඩක් වේද? වැඩක් වෙන්නේ නැහැ. මට නිന്ദා නොවේවා කියලා හිතුවට වැඩක් නැහැ. මට ප්‍රශංසාව විතරක් පැමිණේවා කියලා හිතුවට වැඩක් නැහැ. ඒවා පැමිණෙනවා. මට සැපද විතරක්ම පැමිණේවා, මට නම් දුකක් එන්න එපා කියලා හිතුවට පැතුවට වැඩක් නැහැ. මේවා පැමිණෙනවා සාමාන්‍ය ජීවිතයක. ඒක පොදු උරුමයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ලාභ, යස, ඊළඟට ප්‍රශංසා, සැප කියන මෙන්න මේ අෂ්ටලෝක ධර්මයේ ඇති ඉෂ්ට පැතිකඩ නැත්තම් කවුරුත් බලාපොරොත්තු වෙන සිතක් පිනා යන සිතක් සන්තෝෂයට පත්වන මෙන්න මේ පැතිකඩ කෙනෙකුගේ ජීවිතයේ ලැබීමේදී ඒකට බලපානවා ප්‍රධාන කාරණයක් ලෙස පුරාකෘත කුසල කර්මය. පෙර ජීවිතයේ කරපු කුසල කර්ම වල විපාක ජීවිතේ ලැබෙනකොට ඔහුට ලාභ බහුල වෙනවා. ඒ වගේම යසස බහුල වෙනවා. ප්‍රශංසා බහුල වෙනවා. සැපත බහුල වෙනවා. පුරාකෘත අකුසල කර්ම වල බලපෑමෙන් ලැබෙනකොට ඔහුට අලාභ බහුල වෙනවා. ඊළඟට අයස බහුල වෙනවා. නිന്ദා බහුල වෙනවා. දුක බහුල වෙනවා. හැබැයි මනුස්ස ලෝකේ ජීවත් වන කිසිවෙකුට කුසල කර්ම විතරක් විපාක දෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ ජීවත් වන කිසිවෙකුට අකුසල කර්ම විතරක්ම විපාක දෙන්නේ නැහැ. අඩු වැඩි වශයෙන් මේ පෙර ජීවිතවල කරපු කුසල කර්මත් අකුසල කර්ම විපාක පිණිස මේ ජීවිතේ පැමිණෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල අභිභවනය කරන ලද
ආශ්චර්යමත් ශාස්ත්‍රඥ වහන්සේනේ. ඒසා විස්මිත බුදු බලයක්, ඒසා විස්මිත මහා ඥාන බලයක් ඇති උතුමන් වහන්සේගේ ජීවිතයට මේ අෂ්ටලෝක ධර්මයේ බලපෑම එල්ල වුණා තමයි. නමුත් ඒයින් තථාගත හදමඩල මැඩෙන්නේ නැහැ. ඒ මොකද ඒ හදවතේ සියලු ආකාරයෙන් ක්ලේශ ධර්ම, පාප ධර්ම, අකුසල ධර්ම ප්‍රහාණය වෙලා තියෙන්නේ. අභ්‍යන්තරයේ ලෝභය ඇතිතාක් තමයි මේ මායේ බලපෑම. අභ්‍යන්තරයේ ද්වේෂය උපදින ස්වභාවය ඇතිතාක් තමයි පින්වතුනි මේ මගේ බලපෑම එල්ල වෙන්නේ. ඒතර අභ්‍යන්තරයේ ලෝභ ද්වේෂ මොහ මුළුමනින්ම ප්‍රහීන වූ රහතන් වහන්සේ නමකට මේ අෂ්ටලෝක ධර්ම විශ්ේ මැඩීමක්, පෙළීමක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ මේව අවබෝධ කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සෘතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම මෙනෙහි කරනකොට තස්ස ලාභෝ පිචිත්තං න පරියාදාය තිට්ඨති. ලාභේ විසින් ආර්ය ශ්‍රාවකයාගේ හදවත මැඩෙන්නේ නැහැ. එහෙනම් ලාභය තුල ආසාව ඇති වෙන්නේ නැහැ. මොකද ඔහු බලන්නේම අනිත්‍ය වශයෙන්, විපරිණාම ධර්මයක් වශයෙන්නේ. ලාභයක් ආපුවා මේ ලාභය තුල යම් සතුටක් තියෙනවා නම් ඒ සතුට ලැබෙයි. හැබැයි කල්පනා කරනවා මේ ලාභය විසින් මේ ලාභය අලාභයේ පෙර නිමිත්තයි. අන්න එහෙම දකින්නේ. මේ ලාභය අලාභයට පෙර නිමිත්තක්. අන්න එහෙම දැකපුවාම පින්වතුනි දන්නවා ඒකාන්තයෙන් අලාභයකුත් වෙනකොට අලාභය ඉදිරියේ ඔහුට පුළුවනි හිත හදා ගන්න. ඊළඟට අලාභයක් වෙනකොට අලාභෝප චිත්තං න පරියාදය තිටදී අලාභය තුල හඬලා බැලපෙලා ශෝක කරලා එහෙම මේ විපරීත භාවයකටපත් වෙන්නේ නැහැ. දරා ගන්නවා. මේ අලාභයෙන් මේ මනුස්ස ලෝකේ උපදින කාටත් වෙන දෙයක්. මේක මේ මට විතරක් වෙන දෙයක් නෙමෙයි. ඔන්නම කල්පනා කරන්න ඕනේ පින්වතුනි. ලාභෙදිත් කල්පනා කරන්න ඕනේ, අලාභෙදිත් කල්පනා කරන්න ඕනේ. මේ මට විතරක්ම එල්ලබන ස්වභාවයක් නෙමෙයි මේ ලාභාලාභ. උපන් සියලු මිනිසුන්ට මේ ලාභාලාභ ජීවිත වෙත පැමිණෙනවා. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෝ ලාභයෙන් මැඩෙන්නෙත් නැහැ, අලාභයෙන් මැඩෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ලාභාලාභ ඉදිරියේදී ලෝභ ද්වේෂ ඇති කරගන්නේ නැතුව ඔහු සංයමයටපත් වෙනවා, හික්මීමටපත් වෙනවා, කුසල් පිට රැක ගන්නවා, යෝනිසෝ මනසිකාරය රැක ගන්නවා, සති සම්පජාඤ්ඤය දිනු කරනවා, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධයේ වෙත සිහිය පිහිටුවනවා. අන්න බලන්න සිද්ධ කරගන්නා යහපත. එතකොට යසසායස පැමිණෙද්දිත් එහෙම කල්පනා කරන්න ඕනේ. මට විතරක් නෙමෙයි ලෝකෙ මේ යසායස. උපන් මිනිසුන්ට අඩු වැඩි වයසෙන් යසායස පැමිණෙනවා. මම ඒ වගේම දැන් කල්පනා කරන්නේ මේ අනුන්ගේ ලාභයේ දීර්ෂයා කළා හරියන්නේ නැහැ. අනුන්ගේ යසසේ දීර්ෂයා කරන්න හොඳ නැහැ. අනුන්ගේ ප්‍රශංසාවේ දීර්ෂයා කරන්න හොඳ නැහැ. ඒ වගේම අනුන්ගේ සැපතේදී මං ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. මොකද මේවා හේතුඵල ධාමක යටතේනේ සිද්ධ වෙන්නේ. ඔවුනෝන් කළ කම් පරිදි, ඔවුනෝන් කළ කර්මයේ පරිදි ඔවුනෝන්ට කුසල අකුසල විපාක ලැබෙනවා. ඉතින් ඒකට මම අමුතුවෙන් කල්පනා කළා අමුතුවෙන් පීඩාවක් අරගෙන වැඩක් වෙන්නේ නැහැ. මම මේ සියල්ල නුවණින් ධර්මයෙන් දකින්න ඕනි. ආන්නේම දකපුවා මේ මනස පින්වතුනි ඊටාම සහනයෙන් පවත්වන්න පුළුවන්. සැනසille පවත්වන්න පුළුවන්. ඊර්ෂ්‍යාවෙන් මැඩෙන්නේ නැහැ, ආසාවෙන් මැඩෙන්නේ නැහැ, ක්‍රෝධයෙන් මැඩෙන්නේ නැහැ, තරහෙන් මැඩෙන්නේ නැහැ. හරි සැනසille ජීවත් වෙන ප්ලන් ජීවත් වෙන කාලේ දින 10ක් වුණා. ඊළඟට ඕනම නැතිවීමක් දරා ගන්න පුළුවන්. මේ විදිහට මෙනෙහි කරපුවාම ඕනතරම් නැතිවීම දරා ගන්න පුළුවන්. දැන් ව්‍යසන කියලා කොච්චර ජීවිතවලට එනවද? දැන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන, ඊළඟට දිට්ඨි ව්‍යසන, සීල ව්‍යසන කියලා මේ ව්‍යසන වර්ග. ඥාති ව්‍යසන කියන්නේ Tamanට හිටපු සියලු ඥාතීන් අහිමි වෙලා යනවා. ඕනතරම් අපි දන්නවා ඉතිහාසය. ඊළඟට භෝග ව්‍යසන කියන්නේ Tamanට තිබු භෝග සියල්ලම එක මුහුදුපත් වෙනවා. එහෙම නැත්නම් ගලාගෙන යන වතුරකට පස්කන්දකට යට වෙලා යනවා. හැඳිවත විතරක් ඉතුරු වෙනවා. ඒ වගේ අවස්ථා වුණතරම් තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙකුගේ ජීවිතයේ ඥාති ව්‍යසන, රෝග ව්‍යසන කියන්නේ නොඑක් විදිහේ රෝග හැදෙනවා. ආය කියන්න දෙයක් නෑ. සමහර රෝග වලින් පවුලෙන් සියලු දෙනාම විනාශයටපත් වෙලා එක්කෙනෙක් විතරක් ඉතුරු වෙනවා. සමහරට ඔක්කොම නැති වෙලා යනවා. ඊළඟට දැන් ඔය කියපු ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන කියන ඒවා මේ තුන හේතු වෙන්නේ නෑ පින්වතුනි කෙනෙකුට දුගතිය යන්න. අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඥාති ව්‍යසන හේතුවෙන්වත්, රෝග ව්‍යසන හේතුවෙන්වත්, භෝග ව්‍යසන හේතුවෙන්වත් පුද්ගලයෙක් දුගතිය යන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් සීල ව්‍යසනයටපත් වුණොත්, ඒ කියන්නේ සිල් බිඳී ගියොත්, ආන්නේ කයට හේතු වෙනවා දුගතිය යන්න. ඊළඟට දිට්ඨි ව්‍යසනය කියන්නේ ඔන්න දැන් සම්මා දිට්ඨිය කෙනෙකුට අහිමි වෙනවා. කම්මස්සගත සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය නැති පුද්ගලයෙක්. ඔහු ඉන්නේ දිට්ඨි ව්‍යසනයක. දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය නම් ඔහු පිළිගන්නේ, ඔහු වෙන්නේ දිට්ඨි ව්‍යසනයක. එතකොට මේ සීල ව්‍යසනයේ සහ දිට්ඨි ව්‍යසනයේ නැත්තම් සිල් බිඳී යාම, මිත්‍යා දෘෂ්ටියකටපත් වීම කියන මේ දෙකරුණෙහිලා පුද්ගලයෙකුට සතර අපාය වැටෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ලෝකේ ව්‍යසන අතරින් බලවත්ම ව්‍යසන දෙක තමයි දිට්ඨි ව්‍යසනය සහ සීල ව්‍යසනය.
එහෙනම් බලන්න ලෝකෙ කොයි තරම් සුරක්ෂා භූමියක ජීවත් වුණා. සමහරට ඉන්න තැන ගම් වතුරෙන් අනතුරක් නොවන තැනක් වෙන්න පුළුවන්. වෙන යම් භූචලනාදීන් අනතුරක් නොවන බිම් කඩක් වෙන්නත් පුළුවන්. ඊළඟට තමන්ගේ ඥාති බන්දු වර්ගයා සහ පිරිවර බොහොම ළඟින් සමීපෙන් ඉන්න වෙන්න පුළුවන්. ඉහෙන් බහින රෝගයක් නැතුව නිරෝගීව ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. ඒ කියපු භෞතික වටපිටාව තුළ බොහොම සුරක්ෂාවක් ආරක්ෂාවක් ඇතිව ජීවත් වෙනවා කියලා බැලූ බැලමට වැටහෙන්න පුළුවනි. හැබැයි ඒ මෙහෙම වැටහුණාට එහෙම ආරක්ෂාවක් තිබුණාට ඒක සැබෑ ආරක්ෂාව නෙමෙයි. ඔහු සැබවින්ම ව්‍යසනයෙන් ඔහු බේරිලා නැහැ. මොකද ඔහු දුස්සීල නම් ඒ වගේ මිත්‍යා දෘෂ්ටියක නම් ඉන්නේ. ඔහුට තියෙන ලොකුම ව්‍යසනය. ඒ කියන්නේ අර කියපු ඥාති ව්‍යසන, රෝග ව්‍යසන, භෝග ව්‍යසන වලට වඩා කෝටි ලක්ෂ වාරයකින් ප්‍රබල ව්‍යසනයක් තමයි දිට්ඨි ව්‍යසනය සහ සීල ව්‍යසනය. එතකොට මේ ශාසනයෙන් පරිබාහිර බොහෝ දෙනෙකුට නැත්නම් තිසරණේ නොපිහිටපු බොහෝ දෙනෙකුට ওই ව්‍යසන දෙක තමයි තියෙන්නේ හුස්ම රැල්ල වාගේ. ඇයි මිත්‍යා දෘෂ්ටියක කොහොමත් ඉන්නේ? මිත්‍යා දෘෂ්ටියක රැඳිලා ඉන්නවා කියන්නේ ඒකාන්තේ සීලයක් ගැන අදහස් මාත්‍රයක් ඇත්තේ නැහැ. එතකොට එහෙනම් මේ ජීවිතයේ සැපසේ කාලා බීලා ඉඳීවි. හැබැයි මරණින් මත්තේ සතර අපාය උරුම වේවි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ දැන් අපි අපේ වගේ රටක කෙනෙක් ව්‍යසනයටපත් වෙනකොට අඩුම තරමින් මොන ව්‍යසනයක් ඉදිරි වුණත් ඔය කෙනෙකුට අඩු තරමින් ඉතිපිසෝ ගාතාවක් සිහි වෙනවා. කවුරු කොහොම කිව්වත් ඉතිපිසෝ ගාතාවවත් සිහි වෙනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන එක මේ වැටහීමවත් ඔය වන කෙනෙකුට එනවා. ඒ කියන්නේ යන්තම් හරි අහලා තියෙනවා. මොකද ඒ සිහි කිරීම පවා ඔහුට දෙවන්ත ආරක්ෂාවක්. ඉතින් පින්වතුනි නොමරෙන කෙනෙක් ඉපදිලා නැහෙනි. ඉපදිච්ච හේතුවම තමයි මරණේ හේතුව. එහෙම කියනවා නම්. එතකොට උප්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා. උත්පත්තිය සමගමයි මරණය පැමිණුනේ. උත්පත්තිය කියන්නේ මරණය පෙර නිමිත්ත. ඒතර උපන් මිනිසු දවස වේලාව ආකාරය තනක මොකක් හරි වේවා මරණය විසින් දැහ ගන්නවා. එතකොට මේ කාරණා අවබෝධ කර ගැනීම විතරයි අපිට තියෙන එකම පිළිතුර. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අනුරෝධ විරෝධයන්ගෙන් බැහැර වෙනවා. ඒ කියන්නේ ලාභයේදී ඊළඟට යසසේදී ඊළඟට ප්‍රශංසාවේදී සැපතේදී ලෝභය ආසාව බහුල කරමින් කටයුතු කරන්නේ අනිත්‍ය වශයෙන් බලනවා. එහෙම බලනකොට අන්න ඥානෙ පහළ වෙනවා. සංස්කාර ධර්ම හටගෙන නැසෙනවා කියන ඥානෙ දියුණු වෙනවා. එහෙම දියුණු වෙන්න ඒ සමගම කොහොම සමගාමීව සතිය දියුණු වෙනවා, යෝනිසෝ මනසිකාරය දියුණු වෙනවා, සම්‍යක් ප්‍රධාන වීර්ය දියුණු වෙනවා, චතුරාර්ය සත්‍ය ටික වැටහෙන්න ගන්නවා. භව දුක් හමාර කිරීමේ ප්‍රතිපදාවට එනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනවා. සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරනවා. එහෙම තමයි මේ ගමනේ සැනසෙල්ල හදාගන්නේ. එතකොට අලාභයේදී, අයසේදී, ඊළඟට නින්දාවේදී, දුකේදී දේශය ඇති කරගන්නේ නැහැ. කාටවත් දෙස් දෙවල් තියන්නේ නැහැ. දරා ගන්න කල්පනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්නෝක තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගෙත් අශ්‍රුතවත් පුතුජනයාගෙත් වෙනස. මේ අෂ්ටලෝක ධර්ම ඉදිරියේ. එතකොට දේශනා කළා ලාභෝ අලාභෝච යසායසෝ නින්දාපසංසා සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා ඒතේච ඤත්වා සතිමා සුමේධෝ අවික්ඛති විපරිණාම ධම්මේ. ඔය අෂ්ටලෝක ධර්ම මිනිසුන්ගේ ජීවිත කෙරෙහි ඒකාන්තයෙන් එනවම තමයි. මේ ලාභ වලින් එකම කාරණයක්වත් නිත්‍ය නැහැ. අන්නේම කල්පනා කර ඒතේ අනිච්චා මනුජේසු ධම්මා කිව්වේ ඒකයි. ඔය කීප අෂ්ටලෝක ධර්මයේ අනිත්‍ය දෙයක්, නිත්‍ය දෙයක් නෙමෙයි. වසන්තයක්සේම ගිම්මහණයකුත් වෙනවා. ඒක තමයි හැටි. ඒක තමයි ලෝකයේ ස්වභාවය. මල් පෙපෙන දළු මල් ලැබෙන ලස්සන වසන්තයේසේම දළු මලක් නැති ඒ වගේම රැහැයන්ගේ හඬ ඇති දූවිලි ඇවිසිච්ච බිම් ඇති ගිම්හානියකුත් වෙනවා. ජීවිතයේ ස්වභාවය ඒක තමයි. එතකොට ඒ කාරණේ දැනගෙන නුවණින් යුක්තව පිළිපැදලා මොකද කරන්නේ? ඉට්ඨාස ධම්මාන මතෙන්ති චිත්තං. ඉෂ්ඨ ධර්ම හෝ අනිෂ්ඨ ධර්ම වගේ හිත මඩින්නේ නැහැ. අනිට්ඨතෝ නෝ පටිඝාතමේති. අනිෂ්ඨ ධර්ම වලින් ද්වේෂය ඇති කරගන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්නේ? තස්සානුරෝධාත විරෝධා අथवा විරෝධා විදූපිතා අත්ථංගතාන සම්ති. පදංච ඤත්වා විරජං අශෝකං අශෝක වූ විරජ වූ සාන්ත පද නිර්වාණය දැනගෙන නිවන් මඟ දැනගෙන සම්මප්පජානාති භවස්ස පාරගෝ. ඒ උත්තම මාර්ගයේ ගමන් කරලා භව දුක සදා කාලයට නිමා කරනවා. එහෙම නිමා කළ ජාතියෙන් අත මිදෙනවා, ජරාවෙන් අත මිදෙනවා. එහෙම ඒ කියන්නේ රහතන් වහන්සේ හැම දුකින් අත මිදී සැනසෙනවා කියන ගනේ. ආන්නෙතෙන්ට එනකම්ම ශ්‍රාවකයා දියුණු කරනවා මේ උත්තම ධර්මය. එහෙම දියුණු කළා තමයි හැම විපතකින් මත මිදී සැනසෙන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ උතුම් ශාන්ත ධර්මපරයාය හිතටගෙන හිතට ධෛර්යයක් ඇති කරගෙන අදිෂ්ඨානශීලී බවක් ඇති කරගෙන ජීවිතේ ඕනම තත්වයකට මුහුණ දෙන්න පුළුවන් අදිෂ්ඨාන හිතේ දියුණු කරගෙන සැනසෙල්ල හදා ගන්නවා මිසක් වෙන පිළිසරණක් අපට නැහැ. මේ බව දේශනා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මේ අසෝ ධර්මපරයාය හිතටගෙන මේ ධර්මයේ පුරුදු කරලා
හැම හිතක්ම සුවපත් කරගනු ලබත්වා කියලා මම බොහොම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. දස බල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරම් වහතු